පාතාලයේ රාජ්‍ය ත්‍රස්තවාදය සමාජය ගිලගෙන තිබෙනවයි කියන තත්ත්වයක් අද නිර්මාණය වෙලා තිබෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් තුල අපි අහන්න කැමති පළාත් පාලන മന്ത്രിවරුන්ගේ ඉඳලා සභාපතිවරුන්ගේ ඉඳලා පාර්ලිමේන්තු മന്ത്രിවරුන් පිළිබඳව ආරක්ෂාව පිළිබඳ තක්සේරුවක් කරනවායි කියලා මීට මාස ගණනාවකට පෙරදී ඉදිරිපත් කරා. කවදාද මේ තක්සේරුව කරන්නේ? කවදාද මේ නිසි ආරක්ෂාව ලබා දෙන්නේ? ඒ වගේම විශේෂයෙන්ම මහජන දිනේ ඝාතනයට ලක්වුණු පළාත් පාලන සභාපතිවරයාගේ ඒ මිනිමරුවන් කවදාද අල්ලගන්නේ කියන එක අපි දැනගන්නට කැමතියි. මහජන ආරක්ෂක ඇමතුමාත් ඒ වගේම පොලිසිය පැත්තෙනුත් අපි සඳහන් කළා වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා ඝාතනය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා දැන් පරීක්ෂණ කණ්ඩායම යොදවලා තියෙනවා, විමර්ශන කරමින් ඉන්නවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් හුවමාරුණු දුරකථන දත්ත පිළිබඳව පොලිසිය පැත්තේ විමර්ශන කරමින් ඉන්නවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඊටාම ඉක්මනට ඒ වෙඩික්කරුවන් අත්අඩංගුවට ගන්න පුළුවන්කම ලැබෙවි කියලා. ඒ වගේම මේක මෙහෙවපු අයත්. ඒ වගේම මහජන ආරක්ෂක ඇමතුමා ඇවිල්ලා පාර්ලිමේන්තුවේ දිලිදරව් කරાવી ජීවිත තර්ජන තියෙන මහජන නියෝජිතයන් සම්බන්ධයෙන් ඇවිල්ලා තියෙන වාර්තා අනුව කවර ආකාරයකටද ආරක්ෂාව ලබා දීලා තිබෙන්නේ කියලා හෝ එනත ලබා දෙන්නේ යන්නේ කියන එක. අනිත් පැත්තෙන් විශේෂයෙන්ම පළාත් පාලන മന്ത്രിවරු පාතාල සම්බන්ධකම් තියෙන එමත් සංවිධානාත්මක අපරාධ කල්ලි සමග යම් යම් සම්බන්ධකම් තිබෙන අය පිළිබඳවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැත්තෙන් ඉදිරියේදී ලිදරව් කිරීම කරાવી. මොකද මේ පරීක්ෂණ දියත් වෙමින් පවතිනවා. නිසා මම ඔබතුමාට කියන්න කැමතියි මේ විමර්ශන කණ්ඩායම් වල කාර්යක්ෂමතාවය අනුව අපේ තමයි ඉක්මනට මේ කටයුතු ලිදරව් කරගන්න පුළුවන්කම ලැබේ. ගරු කතානායකතුමනි මම සභාගත කරන්නම් පොලිස්පතිතුමාගෙන් නිවේදනයක් ඇහිලා තිනවා කළුතර නියෝජ්‍ය පොලිස්පතිතුමියට මාව ඝාතනය කිරීම සඳහා ගෙදරින් වාහනයෙන් එළියට බහිනකොට මම ඝාතනය කිරීම සඳහා ඒ පුද්ගලයාගේ නමත් කියලා ඒ පුද්ගලයා විසින් කටයුතු කරනවා කියලා මේ ගැන විමර්ශනයක් කරන්න කියලා වාර්තාවක් කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමියට නියෝජ්‍ය පොලිස් අධිකාරිතුමියට ඇහිලා තිනවා. කෙලිම පොලිස්පතිතුමාගේ නිවේදනයේ තියෙන්නේ රහස්‍ය නිවේදනයක්. මේක මම සභාගත කරනවා ගරු කතානායකතුමනි මේ සම්බන්ධයෙන් කතානායකතුමා වශයෙන් සහ අපේ සහෝදර മന്ത്രിවරු මේ සම්බන්ධයෙන් කළ යුතු ක්‍රියාමාර්ගයක් ගන්නයි කියලා මම ඉල්ලා සිටිනවා. Honorable member, I'll bring this to the notice of the Honorable Speaker of the House. මේ ඉදිරිපත් කරන්නේ මේ සභාවේ විපක්ෂයේ පාර්ලිමේන්තු മന്ത്രിවරයෙකුගේ ජීවිතයට එල්ල වී තිබෙන තර්ජනයක් පිළිබඳව බරපතල කාරණාවක්. දැන් අර වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපතිටත් ඒ වගේ තර්ජනයක් තිබිලා පොලිස්පතිවරයාට ලියලා දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරලත් ආරක්ෂාව ලැබුණේ නැහැ. දැන් මේ മന്ത്രിවරයාටත් මේ විපක්ෂයේ සහ පාර්ලිමේන්තුවේ අනිත් മന്ത്രിවරුන්ට ඔබතුමාගේ වගකීම මෙතුමන්ලගේ ආරක්ෂාව රැකගන්න එක. ගරු මන්ත්‍රීතුමා ලිඛිතව දීලා තියෙනවද මේක? සභාගත කරනවා කිව්ව නේද? Honorable කතානායකට මේක ලිඛිතව දීලා තියෙන්නේ. නෑ දෙන්න අවස්ථාවක් නැහැ නේ ස්වාමීනි. ඊයේ තමයි මට ඕක